කොන්දේ අමාරු උඩක් කට්ටියට සුලභ ආබාධ. කොන්දේ අමාරු තියෙනවා. ඉතින් ඇඳෙන් නැගිටිති තියෙනවා. නැත්නම් ඉඳගෙන ඉඳලා නැගිටිති තියෙනවා. එහෙම නැත්නම් විවිධ ක්‍රොනික් ඇකියුට් පේන් එන්න පුළුවන් කොන්දේ ආබාධ වල. හරි. එතකොට කොන්දේ ආබාධ වල දැන් සියලුම දෙයට ව්‍යායාමය ප්‍රතිකර්මයක් නොවෙනම නමුත් ව්‍යායාම කියන්නේ මාංශ පේශි වල ශක්තිය මදිකමක් තියෙනවා නම් ඒ හරහා කොන්දේ අමාරුවක් ඇවිල්ලා තියෙනවා නම් ව්‍යායාම නිසා ශක්තිය උපදවාගෙන ක්‍රියා කරවන අපිට කොන්දේ අමාරුව සුව කරගන්න පුළුවන්. සහ පාලනය කරගෙන යන්න පුළුවන්. සමහර කොන්දේ අමාරු තියෙනවා පාලනය කරගෙන යන්න පුළුවන්. චයිල්ඩ් පෝස් වගේ. චයිල්ඩ් පෝස් වගේ ඒවා නිතර පාවිච්චි කරපුවම දැන් උදේ අර ගොඩක් කටට ඇඳෙන් නැගිටිනකොට කොන්දේ අමාරු. ඉතින් එහෙම කෙනෙකුට බෙඩ් එකේ හරි යාගේ ඇඳ නැගිටින තැන උනත් කමන්නේ නිදා ගන්න බෙඩ් එකේ හරි චයිල්ඩ් පෝස් එකට ටිකක් වෙලා ගිහිලා විනාඩි 5ක් විතර හිටියොත් එහෙම සාමාන්‍යයෙන් කොන්දේ අමාරුව අඩු වෙනවා. ඒ දවසේ ඉන්න පුළුවන්. හොඳට ඒ බෑක් ස්පයිනාලිස් ඒ ගෲප් එක හොඳට ඇදෙනවා. ඒ නිසා කොන්දේ ආබාධය කියන්නේ හිර වෙලා තියෙන ගතිය ලිහිල් වෙලා පහසුවක් දැනෙනවා.